මං කියන්නේ මටයි තාත්තටයි ඉන්න තැනක් හදලා දෙන්න කියලා තමයි කියන්නේ. මගේ තාත්තගේ කකුල ගැල්ලා තියෙන්නේ. තාත්තට ඉතින් වැඩක් කරගන්න බෑ. ඉතින් මට කියන්න තියෙන්නේ මේ ගෙයක් හදලා දෙන්න කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ. මේ ආයේ වෙන යායවල් නැහැ නේ. යායවල් නැහැ මේක. ඒකයි සීනේ. අපේ පැත්තට බහපුවාම නම් යායේ ඔව් කණ්ඩ තියෙනවා හොඳට. දැන් සමහරවිට මෙයාගේ කෙනෙක් ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා විතරයි. ඔව්. කන්න නැහැ. කන්නේ. පොල් ටික උනත් ඇතුලේ ගස් ටික තියෙන හින්දා. ඔව්. කන් තියෙනවා පාසුකම්ම තියෙන තරම්. කපා ගන්න නේ. මේකේ වහරි ගහලා ඉවරලා මේව කරගමු. මේක දැන් ඉතින් දාලා දෙන්න සුට්ට කොට එක. ඔය මගයන්ට මෙලිට වාගෙන නේ. මෙලිට වාගෙන. ඔල්ලා. ඔල්ලා කියවම යනවා. කෙල්ල
අපිත් ඔය වගේ හිටපු කට්ටියම නේද? කියන්නේ මුල අමතක නැහැ අපිට. අපිට අමතක වෙන්නේ නැහැ ඉතින්. මනුස්ස විදියට අපි මනුස්සවුන් උදව් කරනවා. අනිවාර්යයෙන්ම. කියන්නේ අපිත් ඔය දුක් විඳලා තියෙනවා. අපිත් සල්ලිකාරයෝ නෙමෙයිනේ. ඔව්. ඉතින් මට ඇත්තටම මේ වීඩියෝ එක දැක්ක ගමන් මට හිතුණා අනිවාර්යෙන් මම මේකට උදව් කරනවා කියලා. ඔව්. ඒකින්ද තමයි මං කිව්වේ මං එන්නම් මල්ලි. ඇවිල්ලා මගේ යාළුවෝ ටික ඉන්න හින්දා ඉතින් ඒක ලොකු ශක්තියක් වුණා මට. මේ ඒගොල්ලොත් එක්ක ඒකයි මං කිව්වේ ඉතින් ඇවිල්ලා මං උදව් කරනවා කියලා. ඔව්. ඒ කියන්නේ තුෂාර අයියා දැන් කියන්නේ දවස් 3ක් මුල්ලේ ඉඳලා තමන්ගේ යාළුවෝ ටික කෑම ටික උයාගෙන ඇවිල්ලා සීනිත ඒගොල්ලෝ ටික ගන්නලා දීලා ඉවරලා අවශ්‍ය කරන බඩු ටික ගෙනලා දැන් මේ වෙනකොට කිරිබත් ටික හදාගෙන නෝන්ලා ගෙදර ඉඳලා එනවා. ඉතින් මේ හැම දෙයක්ම අඩුවක් පාඩුවක් කරන්නේ නැතුව මෙහෙම මේවා කරන්නේ නැතුව මොකද මෙහෙ දුවයි තාත්තයි ඉන්නේ. ඉතින් ඒ අයට ඇත්තටම කරදර කරන්න බෑනේ අපිට. අපහසුයි. ඉතින් මොකද මට සමහර අය උදව්පදව් කරන්න ඉදිරිපත් මේ කමෙන්ට් කරලා තිබුණා. ඉතින් ඒ අය අපිට ගෙනල්ලා මෙතන මේ නවත්තලා වැඩ කරන්න අපහසුයි. ඉතින් තුෂාර අය ඉන්නේ කිලෝමීටර් 20ක් වගේ තියෙන අපිට. එහා තියෙන ඉතින් තමන්ගේ තෙල් ටික ගහගෙන මේවා කරගෙන තමන්ගේ ටීම් එක යාළුවොත් එක්ක එකතු වෙලා නෙස්සරාගේ දුවගේ වහලේ ඔක්කොම කරනවා. ඒ වහලේ කරනවා විතරක් නෙමෙයි මේ දසනායක හෙන්නකෝ. මෙතන වහලේ කරන්න ආවම පස්සේ ඇත්තටම දසනායක අයියා කතා කරලා ඉවරලා අපේ දසේ අයියා ඉතින් ආදරයට කියන්නේ දසේ අයියා කියලා කතා කරලා ගියා මල්ලි මම මේකට අවශ්‍ය කරන දොරවල් ජනේල් ටික ඔක්කොම නොමිලේ හදලා දෙන්නම් කියලා වෙලා. ඉතින් ඒකත් ඇත්තටම හදවතින්ම ලොකු ශක්තියක් වුණා. ඒ විතරක් නෙමෙයි ඒකට ලෑලි තිබුණේ නැහැ. ලෑලි සල්ලි වලට ගන්න. අමිත් අයියේ. අපේ අනිත් එක්ක අමිත් අයියා ඉන්නවා වහලේ උඩ. ඉතින් අමිත් අයියා කිව්වා මල්ලි ලෑලි ටික මොනවද ඕන ලෑලි ටික දොරවල් වලට ජනේල් වලට ලෑලි ටික ඔක්කොම දෙන්නම් කිව්වා. ඉතින් ඒක ලොකුම ශක්තියක් වුණා. මොකද අපිට ලැබිලා තියෙන මුදල් සීමිතයි. ලැබිලා තියෙන මුදල් මම ඇත්තටම මේ ඔව් කියන්නේ දෙයක් කරන්න යද්දී 3-4 පළකින් අහනවා. අහලා අඩුම තැනින් තමා කරගන්නේ. මොකද කීයක් හරි ඉතුරු වුණොත් ඒ ටිකෙන් මේක අපිට ලොකු වැඩක් කරන්න පුළුවන්. ඇත්තටමයි මේ ඔයාලට අද මේ පොයේ දවසේ උතුම් පොයේ දවසේ බොහෝම පින් සිද්ධ වෙනවා. ලංකාපෞර YouTube නාලිකාව උතුම් මනුෂ්‍යත්වයේ මෙහෙවරත් එක්ක එකතු වෙලා මේ වගේ පින් කටයුත්තක් කරන්න ඉදිරිපත් වුණාට. ඉතින් ඒක ඔයාලා හැදු වැඩු දෙමව්පියන්ටත් බොහෝම පින් සිද්ධ වේවා. දුවා දරුවන්ටත් බොහෝම පින් සිද්ධ වේවා කියලා අපි හදවතින්ම අද ප්‍රාර්ථනා කරනවා මේ උතුම් පොයේ දවසේයි. ඒ වගේම මට චුට්ටක් කියන්න තියෙනවා. ඇත්තෙන්ම ඔයා කරන්නේ ලොකු පින්කමක්නේ. ඒක ඕනම තැනට ඕන විදිහටම කරනවා කියලා මට ඒකෙන් අර මේවා ටික බලනකොට මට දැනුණා. කියන්නේ ඇත්තටම මේවා රජයෙන් කරන්න ඕන වැඩ නෙමෙයි. ඈ මේවා තැන් වලට අනිවාර්යෙන් රජයෙන් කරන්න ඕන වැඩ. ඔයා මැදිහත් වෙලා ඒ කරන මේවා එක ලොකු පින්කමක්. ඇත්තටම. ඒ කියන්නේ අයියා අපි සමාජ මෙහෙවරක්. ඔව් දැන් අර ඔයා කිව්වනේ ඔයාලට මුල අමතක නැහැ කියලා. මේ දසනායක කියන්නේ. ඉතින් අපිටත් මුල අමතක නැහැ. අපි දන්නා පොල්ලත්තට වැටිලා ඒ වතුර ටික පොල්ලත්ත ඇතුලෙන් ඇඟට වැටෙද්දි මොන වගේ දුකක් වේදනාවක් දැනෙන්නේ. දුකක් වින්දාද අපිත් ඉතින් නේද? මේ දරුවන් කාලේ මෙච්චර හොඳ ගියක් තිබ්බේ නෑ. අපිට මේ වගේ උදව් කරන්න කවුරුත් හිටියෙත් නෑනේ. නේද? ඒ වුණාට අයියා අපිට පුළුවන් දැන් අපිට ශක්තිය තියනවා සමාජය දැනුවත් කරලා පින්වන්ත අම්මලා තාත්තලාගේ උදව් උපකාර අරන් පින්වන්ත ඔයාලා වගේ තරුණයන්ගේ ශක්තිය අරන් මෙන්න මේ වගේ දෙයක් මේ වගේ මේ දරුවන්ට කරලා දෙන්න. අපි අයියේ කරන මේ පින විතරයි අපිට ඉතුරු වෙන්නේ. අපි කිසිම දෙයක් කරන් යන්නේ නැහැ නේද? දැන් අපේ ඔක්කොටම කතා කරා මම. ඔව්. මම දැන් ඔයාට ඊළඟට කියන්න හිටියේ අනිවාර්යෙන් අපිට අවුරුද්දකට මේවා එකක් දෙන්න අපිට මේ වගේ ළඟ පාත. එකක් දෙන්න අපි අනිවාර්යෙන් මේ කට්ටියම ඇවිල්ලා ඒ වැඩේ කරලා දෙන්න. අවුරුද්දකට එකක් දෙන්න. එතකොට අපිට ඇවිල්ලා කරලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වචනේ ඒ විදිහටම වෙනවා කියලා මම දන්නවා. ඉතින් මෙන්න මේ විදිහට වචනෙන් කමෙන්ට් එකෙන් මුදලින් උදව් උපකාර කරපු අය තමයි අය නිසා තමයි මේ වගේ නිවසක් අද මේ වගේ ඉදි වෙන්නේ. ඉතින් මම මේ නිවසේ වැඩ කටයුතු ඔක්කොම අවසන් කරලා ගෙට ගෙවදීමත් එක්කම තමයි වැඩසටහන කරන්න හිටියේ. ඒ වුණාට අපිට උදව් උපකාර කරපු අය අහනවා, කමෙන්ට් කරපු අය, වීඩියෝ බලන අය අහනවා. සම්පත් මොකද මේ දවස්වල වෙන්නේ පොඩ්ඩක් අපිටත් බලන්න ආසයි සරාගේ දුවගේ වැඩ කටයුතු කොහොමද කියලා. ඉතින් ඒ නිසා තමයි අද අපි මේ වීඩියෝ එක පළ කරන්න ඉදිරිපත් වුණේ. අපි ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද නිස්සරාගේ ගෙදර හැදෙන්නේ කියලා. හරි. ඉතින් මෙතනින් ආවන් පස්සේ අය අපි මේ ගේ සම්පූර්ණ මේ හරියට ගත්තොත් එහෙම වහලට යනවා ලක්ෂ 3ක් විතර සීට්. ඔව්. ඔව් කියන්නේ මේ හරියට අඩි 35ක් දිග තියෙනවා. ඔව් නේද? ඔව් ඊට පස්සේ අපි පොඩ්ඩක් කොට කරලා දැන් අඩි 24ක් විතර දිග තියෙනවා නේද? ඔව් වහල එනවා 30ක් එනවා. වහලෙත් තාපහ 30ක් එනවා. 30ක් එනවා. 30ක් එනවා. එතකොට මේකේ හදලා තියෙනවා මෙතනින් සාලේ කොටස තියෙනවා. එන්නු. මෙතනින් ආපහු සාලේ කොටස තියෙනවා. ඒ වගේම මෙතනින් නෙස්සරාගේ කාමරේ තියෙනවා.
මෙතනට ආවන් පස්සේ තව කාමරයක් තියෙනවා. එහා පැත්තෙන් තියෙනවා කුස්සිය. ඉතින් කුස්සියත් ඉඩපාඩු තියෙනවා හොඳටම. ඉතින් මෙතන ඉන්න අපේ අයියලා 10ක් විතර අද වැඩ කරනවා. මෙන්න චූටි බාස් කෙනෙකුත් නැගලා ඉන්නවා. පුංචිකම නෙවෙයි වැඩ උඩ නැගලා ඔන්න වැඩ. වහල් සම්පූර්ණ ගහනවා මේ මෙන්න මේ අයියා තමයි අපිට සම්පූර්ණම ලෑලි ටික දෙන්නම් කිව්වේ. මේ තියෙන්නේ කුස්සිය කොටස. මේක අපි දැනට මේ ලෑල්ල ගහලා තියෙනවා, දර පෝරණේ තියෙනවා. එතකොට කුස්සියෙත් හොඳට ඉඩ පහසුකම් තියෙනවා. ඉතින් වහලේ සම්පූර්ණ ඉදි වුණාන් පස්සේ අඩි 30ක් තියෙනවා. දිග ඒ වගේම පළල තියෙනවා 25ක් තියෙනවා. ඉතින් පුංචි නිවසක් නෙමෙයි. අපි මෙහා පැත්තෙන් බාත්රූම් එකත් හදන්න වැඩ කටයුතු සූදානම් කරගෙන යනවා. මොකද අපිට ලැබිලා තියෙන මුදල් සීමිතයි. ඒ මුදල් වලින් අපි මූලිකව කරන්න ඕන මේ නිවසේ වැඩ කටයුතු අවසන් කරන්න ඕන. ඊට පස්සේ මුදල් ඉතුරු වෙන ප්‍රමාණය අනුව අපි සූදානම් කරනවා බාත්රූම් එක සකසලා දෙන්න. ආයිබෝවන් තෙරුවන් සරණයි සෑම සියලු දෙනාටම ලංකාපෞර මනුෂ්‍යත්වයේ මෙහෙවර YouTube නාලිකාව ලංකාවේ වගේම විදේශ රටවල් වල ඉන්න අම්මලා තාත්තලා සහෝදරයන්ගේ හිතවල නම් පට බැඳී ඇත්තේ ලංකාපෞර YouTube නාලිකාව දුප්පත් අසරණ මිනිස්සු වෙනුවෙන් උදව් උපකාර කරන උතුම් නාලිකාවක් විදිහට. ඉතින් ඒ නාලිකාව සමග එකතු වෙලා ඉන්න අම්මලා තාත්තලාගේ ශක්තියෙන් ආශිර්වාදෙන් ඉටු වෙන 11 වෙනි නිවස තමා අද අපි ආදාගලයාය තලාකොළ වැව මේ අජිට්ටත් නෙස්සරා දුවටත් ඉදි කරන්නේ. ඉතින් මුලින්ම මේ උතුම් ඇසළ පෝය දවසේ මේ වගේ පින්කමක් කිරීම සඳහා සහභාගී වුණ නම් වශයෙන් අද මම සඳහන් කරන්නේ නැති වුණත් මුලින් ඉඳලම අපිට උදව් උපකාර කරපු සෑම සියලු දෙනාටම ගෞරවනීය ස්තුතිය පින් අනුමෝදන් කරනවා. ඉතින් ඔයාලා දුක් මහන්සියෙන් උපයාගත්ත මුදල් වලින් තමයි අද මේ තාත්තටත් දුවටත් මේ වගේ ලස්සන නිවසක් ඉදි වෙන්නේ. ඉතින් මේ නිවසේ වාසය කරන වාරයක් ගානේ මේ උදව් උපකාර කරපු මුදලින් වචනින් කමෙන්ට් එකකින් ෂෙයා කරපු අපේ channel එක subscribe කරගත්ත සෑම සියලු දෙනාටම ගෞරවනීය ස්තුතිය වගේම බෙහෙවින්ම පින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ නිවසේ සියලුම වැඩ කටයුතු අවසන් කරලා සංඝ රත්නයේ ආශිර්වාදය මැද මේ තාත්තටත් දුවටත් නිවස බාර දෙන දවසට උදව් උපකාර කරපු සෑම සියලු දෙනාම මතක් කරලා සිහිපත් කරලා පින් අනුමෝදන් කරලා මේ නිවස තාත්තත් දුවත් වෙනුවෙන් බාර දීම සිදු කිරීමට අපි වැඩ කටයුතු සූදානම් කරමින් යනවා. ඒ වගේම අද දිනේදී මම සිහිපත් කරන්න ඕන මේ වහලයට අවශ්‍ය කරන සීට් ගැනීම සඳහා කුවේට් පහිල් ටැක්සි සමූහයේ ශ්‍රී ලංකාවේ WhatsApp group එකේ සමාජිකින් තමා උදව් උපකාර ලබා දුන්නේ. එයාලා සීට් ටික අපිට මේ නිවසටම ගෙනල්ලා බාර දුන්නා. ඉතින් එයාටත් අපි බෙහෙවින්ම පින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දින තවත් ලොකු ශක්තියක් වුණා මේ නෙස්සරාගේ වහලය සම්පූර්ණ දවස් 3ක් මුළුල්ලේ තුෂාරයියාගේ යාළුවෝ ටීම් එක ඇවිල්ලා සම්පූර්ණ නොමිලේ ඉදි කරලා දුන්නා. ඉතින් ඒ විතරක් නෙමේ මේ නිවසට අවශ්‍ය කරන අපේ සුදු අයියා බාරගත්තා මල්ලි අපිට දොරවල් ටික ජනෙල් ටික සම්පූර්ණ හදලා දෙන්නම් කියලා. ඔව් අමිත අයියා බාරගත්තා මල්ලි මම ලෑලි ටික රේගල් ටික ඔක්කොම ලබා දෙන්නම් කියලා. ඉතින් අයියේ වැදලා කියන ඔයාලට සෑම සියලු දෙනාටම බොහොම පිං. ඔයාලට තේරෙනවා ඇති අපි මේ උදව්වක් කරන්න තෝරගෙන ඉන්නේ උදව්වක් අවශ්‍යම පවුලක්. ඒ වගේ පවුලකට අපි මේ පොයේ දවසේ හැමෝම එකතු වෙලා. ඉතින් ඒ වගේම කියන්න ඕන මේ ගෙදරට එද්දීන් අපිට කිසිම කරදරයක් වුණේ නැහැ. මොකද බත් ටික උතාගෙන ආවා. සීනි ටික ඔක්කොම ගෙනාවා. අක්කා උදේ එද්දීන් දෙයනේ කියලා කිරි බත් ටිකත් උයාගෙන ආවා. ඒ හැමදේම දීලා තේ වතුර ටික පවා හැමදේම ගෙනල්ලා එයාලගේ බඩු මොට්ටු හැමදේම ගෙනල්ලා ඉවරලා. ඉතින් අපිට ලොකු ශක්තියක් වුණා. ඉතින් මට විශේෂයෙන් කියන්න මගේ පන්තියේ යාළුවා ඉන්නවා සංක. ඉතින් ඒ වගේම සුදු අයියා පුංචි කාලේ ඉඳලම අඳුරන අය මගේ ගමේ අය. ඉතින් අපිට මේ වගේ එකතු වෙලා හයියක් දෙන එක ලොකු හයියක්. ඉතින් ඒකට බොහොම ස්තුතියි ගොඩාක් පිං කියලා ඔයාලා සෑම සියලු දෙනාටම මම කියනවා. තරම ලොකු සතුටක් තියෙනවා අද අසල පොයේ දවසේ මේ වගේ පිනක් කරගන්න තිබ්බේ. අනිවාර්යෙන් අයියේ. කියන්නේ යාළුවෝ ඔක්කොම ඇත්තටම ලොකු හයියක් වුණ හින්දා තමයි අපිට දවස් 3 මේ වැඩ ඉවර කරගන්න පුළුවන් උනේ. ඔව්. ඇත්තටම එක්කෙනෙක්වත් බෑගුවේ නැහැ මල්ලි මං ආවල් දවසේ නම් කියලා. ඔව්. අද ඔක්කොමලා කිව්වා අද අනිවාර්යෙන් ඔක්කොමලා යන් එනන් කියලා තමයි ඇවිල්ලා උදේ ඉඳන් වැඩේ කරලා ඉවර කරගන්න ලැබුණා. ඔව්. ඔව්. මේ චූටි කොල්ලා ඉන්නවා. චූටි කොල්ලා ගැන කියන්න පොඩි ගමන් නෙමෙයි. උළු කැට 3-4 තියාගෙන ඇත්තටම මේ නැංගේ මටවත් නගින්න බෑ. ආපු වෙලේ ඉඳලා වැඩ.
ඉතින් අනිත් අය අපි පොඩ්ඩක් ඉඳගෙන හිටියත් පුංචි පුතා ආපු වෙලාව ඉඳලා වැඩ. ඉතින් පුංචි පුතත් ලොකෝම ශක්තියක් වුණා. ඒ වගේම චූටි දුවලා හැම කෙනාම ශක්තිය දුන්නා. ඒ ශක්තිය තමයි මේ වගේ නිවසක් අද ඉදි වෙන්නේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එක කරන්නේ මේ නිවස සම්පූර්ණ කපරාදු කරලා බාත්රූම් එක සම්පූර්ණ වැඩ කටයුතු අවසන් කරලා තමයි ඔබ හමුවට ගෙනාවේ. මේ ශක්තිය ලැබෙන්නේ ඔයාලගෙන් ලංකා පවුර අපි අවුරුදු ගාණක් සමාජයේ දුප්පත් අසරණ මිනිස්සු වෙනුවෙන් උදව් උපකාර කරලා ඉතින් අපි තබාගත්ත විශ්වාසයට තමයි ඔයාලා යම්කිසි මුදලක් තාත්තගේ account numbers දුරකථන අංක දාලා තියද්දින් මට ලබා දුන්නේ සම්පත් ඔයා මේ ටික බලලා කරන්න කියලා. ඉතින් මුදල් දාද්දින්ම මට වගකීමක් බාර දුන්නා මේ ටික හරියට කරලා දෙන්න කියලා. මගේ වැඩ රාජකාරීත් පැත්තක තියද්දින් අද නෝනා දරුවෝ දන්සල් වඳින්න පන්සල් යන්න තියනවා. ඒවත් පැත්තකට දාලා අද මේ කටයුත්ත කරා. ඉතින් ඔයාලා දීපු ශක්තිය අද මෙන්න මේ වගේ නිවසක් මේ ඉදි වෙනවා. ඒ දරුවට තාත්තට ආරක්ෂාකාරීව මේ නිවසේ ඉන්න පුළුවන් වෙයි. ඉතින් මේ නිවස ඉදි කරන්න වචනයකින් කමෙන්ට් එකකින් අපේ වීඩියෝ ෂෙයා කරලා ඒ වගේම මුදල් උපකාර දීලා තමන්ගේ ශ්‍රමයේ දායකත්වය දීලා ජීවත් වෙන වාරයක් ගානේ උදව් උපකාර කරපු සෑම සියලු දෙනාටමත් හැදු වැඩු දෙමව්පියන්ටත් අමා මහ නිවන් මඟ අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේක හරියම බොහොම ස්තුතියි. බොහොම තාන්තෝයි මේ අපේ කට්ටියට හැම කෙනෙකුටම බොහොම පින්. හැමෝටම බොහොම පින්. මම ඇත්තටම මේ ඉතින් අසනතාලට අද මම මේ මහත්තුරු තමයි මේ තත්ත්වයට ගෙනාවේ. අජිත් අද කතා කරගන්න බෑ තියෙන සතුටට අපිට දැනෙනවා ඇඬෙනවා. මේ නිවස හදාගන්න උදව් කරපු නැන්දෑමාමලට ගොඩක් ස්තුතියි. දැන් සතුටු වෙන්නේ නේද? සතුටුයි. ගේ හැදෙනවනේ හොඳින් හොඳට. අනිවාර්යෙන් මේ ගේ විවුට්ටේට අනිවාර්යෙන් කියන හැමෝටම ඈ. මම අයියට කියන්නම් ඔක්කොම එන්න ඕනේ එදාට. හරි අනිවාර්යෙන්. අපි නිවාඩු දාලා පොයේ දවස් ගොඩක් පින් අපි අපරාරු ගහන දවසක් දාගන්න. හරි වැඩේ යන අතර කියන්න. අනිවාර්යෙන්. මෙයාලා ඉන්නවනේ. අපි ඔක්කොම එනවා. අපි එනවා දවල්වල නිවාඩු බලන් එනවා. ඔය දවසක් වාගේ සෙලෙක්ට් කරනවා හොඳයි. අද ලංකා පවුර මනුෂ්‍යත්වයේ මෙහෙවර වැඩසටහන සමග මේ තරුණයෝ හැමෝම එකතු වෙලා ඉන්නේ අපෙන් ගිලිහී යන මනුස්සකම වෙනුවෙන්. ලංකාවේ උතුම් සාරධර්ම මේ වෙනකොට ගිලිහී යනවා. ඒ සාරධර්ම ඉස්මතු කරමින් නැති බැරි දුප්පත් අසරණ අය වෙනුවෙන් හැකි අයුරින් උදව් උපකාර කරමින් අපිට ලැබිලා තියෙන මේ උතුම් මනුස්ස ආත්මයෙන් නිවන් මඟ අවබෝධ කර ගැනීමට අපි කරන මේ උතුම් පින්කම් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.